right 2019 2019 ඇවිල්ලා තියෙන්නේ අපිට IJ අංකණය ආශ්‍රිතව ගණනක් right 2019 දැන් කේන්ද්‍රය හා පැත්තක ටික ABCDEF පැත්තක ටික දෙකයි ඒ වූ ABCDEF තවදි සදාශ්‍රයක බල පද්ධතියක් තියෙනවලු right OX අක්ෂය දිගේ OB ද OY අක්ෂය දිගේ OH ද ඇතිව බල හා ඒවායේ ක්‍රියාලක්ෂ සුපුරුදු අංකණයෙන් පහත වගුවේ දක්වා ඇත right ABCD කියලා තවදි සදාශ්‍රයක් තියෙන්නේ බලන්න මෙයා බල ටික ක්‍රියා කරන විදිහ අපි අඳගමු පිළිවෙලට ඔන්න XY අක්ෂ පද්ධතිය X Y XY right දැන් ඒ ලක්ෂයේ කණ්ඩාංක තියෙනවා AI ඍණ මූල 3යි AJ ඒකේ ඍණ මූල 3 ඔතන තමයි ඒ ලක්ෂය තියෙන්නේ ඒකම ඍණ මූල 3යි C කියන ලක්ෂයේ කණ්ඩාංක ඒගේ ධන මූල 3යි A right ඔය C ලක්ෂය E ලක්ෂය ඍණ 2යි AI E ලක්ෂය ඍණ 2යි AI කියන්නේ ඔය වගේ තැනකට එනවා right එතකොට දැන් ABCD සවිදි සදාශ්‍රයක් නේ ABCD සවිදි සදාශ්‍රයක් right මේ විදිහට නේද සවිදි සදාශ්‍රය සම්පූර්ණ වෙන්නේ right බලන්න ඔන්න සවිදි සදාශ්‍රය ඔය විදිහට අඳගත්තා නම් හරිනේ ඍණ 2යි ඒකම ඒක මත්තමකට එන්න ඕන ඔන්න සවිදි සදාශ්‍රය පුදුම ලස්සනක් තියෙන්නේ නේ right සවිදි සදාශ්‍රය සද පාටින් මම දෙන්නම් ඕන්න ඔන්න සවිදි සදාශ්‍රය right එතකොට A B C D E OB වෙනවනේ X අක්ෂය මෙයාගේ මධ්‍ය ලක්ෂය තමයි H CD එයා Y අක්ෂයට ඇවිල්ලා මෙන්න මූල ලක්ෂය දැන් ඔය එක් තැන ක්‍රියාත්මක වන බල ටික අපිට තීලා කියනවා ඒ ලක්ෂයේ 3යි P මූල 3යි PJ 3යි P බලයක් මේ දිශාවට මූල 3යි P J කිව්වම ඉහළට මූල 3යි P P ලක්ෂයේ තියෙනවා ඍණ 3යි P ඒතර 3යි P ඔය දිශාවට ඉහළ දිශාවට මූල 3යි P මූල 3යි P E ලක්ෂයේ තියෙනවා ඍණ J අගයක් තියෙන්නේ එතකොට 2යි මූල 3යි යා ඔය දිශාවට දැන් බලමු ගණන කියවලා පද්ධතිය යුග්මයකට තුලනය වන බව පෙන්වන්න අයියෝ right බලන්න එකම බණේ එක විදියට අහනවා right x ගේ ධන දිශාවට බල විභේදනය කරොත් 3යි P ඍණ 3යි P x පැත්තට විභේදනය කරාම බිඳුවයි y ගේ ධන දිශාවට විභේදනය කරාම 2යි මූල 3යි P ඍණ 2යි මූල 3යි P හරිනේ මෙයා සහ මෙයා එකතු කරාම මූල 3යි P මූල 3යි P 2යි මූල 3යි P මෙයා පහළ දිශාවට right එම නිසා සංප්‍රයුක්ත බලය බිඳුවයි දැන් අපි ලක්ෂයක් වටා ගූර්ණ අරගමු හරි ගූර්ණ ගමු කවුරු වටා ගූර්ණ ගමුද ඕ වටාම ගූර්ණ ගමු හරි යුග්මයකට තුලනය වෙනවා නම් සංප්‍රයුක්තයේ බිඳුවක් වෙලා කොහේ හරි ලක්ෂයක් වටා ගූර්ණයක් ගත්තම මොකක් හරි අගයක් එනවා කියන්නේ යුග්මයකට තුලනය වෙනවා
යුග්මයක් නිසා කොහෙ ගූර්ණ ගත්තත් අවුලක් නැහැ. එන්නේ එකම අගයම. ඕවටා ගූර්ණ ගත්තා. හරි. ඕවටා ගූර්ණ ගත්තොත් මූල 3යි p එකෙන් ධන ගූර්ණයක් මූල 3යි p එයාට තියෙන දුර එයාගේ x අගය a 3යි p එකෙන් ධන ගූර්ණයක් එයාට තියෙන දුර කියන්නේ මේ ඍණ තිබුණට උස නිසා මූල 3යි මෙතන තියෙන 3යි p කිනුත් කෙලින්ම මේ කණ්ඩාංකය මූල 3යි p එකෙන් තියෙන්නේ ධන ගූර්ණයක් එයාට තියෙන දුර කියන්නේ මෙහා මෙහෙ දික් කරාම x කණ්ඩාංකයනේ මෙතන තියෙන 2යි මූල 3යි p කිනුත් තියෙන්නේ ධන ගූර්ණයක් එයාට තියෙන දුර මේ දුර කියන්නේ මෙතන x අගය ඍණ පැත්තේ තිබුණට දුරක් ඍණ වෙන්න බෑ උගේ මාපාංකය ගත්තා නම් හරි එතකොට එනවා මූල 3යි p a 3යි මූල 3යි p a මෙන්න මෙතන මෙයාට තියෙන ලම්බක දුර මූල 3යි a right මේ 3යි p එකෙන් ඒතර මෙතනත් 3යි මූල 3යි p a මූල 3යි p a ධන 4යි මූල 3යි p a ආන් වෙනවා මේ ටික එකතු කරගත්තොත් 4යි 7යි 8යි 12යි මූල 3යි p a 12යි මූල 3යි p a right දැන් බලන්න ඔය වගේ වෙලාවකට හරි මේ පද්ධතිය අර යුග්මයකට තුලණය වෙනවනේ එතකොට මේක ඇඳ ගන්න පුළුවන් ලේසිම විදිය මේ කිසිදු බලයක් අවශ්‍ය නැහැ ගූර්ණයක් විතරක් අපි ලකුණු කරමු හරි ගූර්ණයක් විතරක් ලකුණු කරමු සතහන. ඒතර මෙයාගෙන් නිරූපණය කරනවා මෙයාව. මේ බලන්න ඔය කිසිදු බලයක් අවශ්‍ය නැහැ. මම නිකන් සවිධ සදාශ්‍රයක් ඔය විදියට ඇඳලා right ඇඳගමු. ඔය බල ටික නැතුව මේ පද්ධතිය තුලණය වෙන්නේ යුග්මයකටනේ. ඒක නිසා ඒ යුග්මයගයක් දන්නවනේ අපි 12යි මූල 3යි p a කියලා. එයා තියෙන්නේ මේ දිශාවට. කොහොම ලකුණු කරගමු. right කොහොම ලකුණු කරගමු. right අන්න මේ පද්ධතිය මම වෙනස් විදියකට හඳගත්තා. හැබැයි දෙකෙන්ම වෙන්නේ එකම වැඩේ. දැන් කොහොම තියෙන පද්ධතියට එකතු කරනවා fe දිගේ right fe දිගේ මෙතනින් a b c d e හරි e f fe දිගේ එකතු කරනවා 6යි p බලයක් right 6යි p බලයක් බලන්න මේ තියෙන යුග්මය නිසා මේ 6යි p බලය මෙතන තියෙන්නේ නැහැ කැරකිලා පනිනවා වෙන තැනකට කැරකිලා වෙන තැනකට පනිනවා ඒ පනින තැන මම නිකන් මෙහෙම ලකුණු කරගන්නවා හරි ඔය අක්ෂ පද්ධතිය මත x අක්ෂය මත ලකුණු කරගන්න. එතකොට කණ්ඩාංක දෙකක් හොයන්න ඕනේ නැහැ. හරි. මම නිකන් ලකුණු කරගන්නම් ඔය වගේ තැන. right. දිශාව සහ විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ. 6යි p මේක අංශක 70. මෙයාට තියෙන දුර ගන්නම් මම t කියලා. d කියලා. දැන් අහලා තියෙන දෙයට උත්තරය දෙන්න. නව පද්ධතිය උනනය වන තනි බලයේ විශාලත්වය දිශාව සහ ක්‍රියා රේඛාව. right. සංප්‍රයුක්ත බලයේ විශාලත්වයෙන් මෙයාගේ බල ටිකෙන් වැඩක් වෙන්නේ නැහැනේ. ඔක්කොම බල ටික කැපෙනවනේ. යුග්මයක් නේ. එතකොට ඉතිරි වෙන බලය වෙන්නේ 6යි p කියන කෙනා මේ දිශාවට. right 6යි p මේ දිශාවට. එතකොට සංප්‍රයුක්තයේ විශාලත්වය වෙන්නේ 6යි p. 6යි p. එයාගේ දිශාව ලකුණු කරලා තියමු. මෙතනින් අංශක 60යි. නේ? මෙයත් එක්ක අංශක 60යි. සලකලා ගුරුත ගන්න. කැමති ලක්ෂයක් සලකලා ගුරුත ගන්න. ඕවටාම ගුරුත ගන්න. පද්ධතිය එකේ ගුරුණය මේක එක පද්ධතිය මේක දෙක පද්ධතිය කියලා ගත්තොත් දෙන්නගේ ගුරුණ සමාන වෙන්න ඕන. ඕවටා ගත්තොත් මෙයා යුග්මයක් යුග්මයකින් කොහෙ ගුරුණ ගත්තත් වෙන්නේ එයාමයි
එයාගේ දිශාවත් ධන මං කූර්ණ ගන්නෙත් ඒ පැත්තට. ඒ කියන්නේ මෙතෙන්ට එන්නේ ධනාංශයක්. මේ 6යි p එකෙන් ඕලක්ෂය වටා ඍණ කූර්ණයක්. එයාට තියෙන ලම්බක තුර. ගහන්න ලම්බකයක් මෙතෙන්ට. ඕ. හොඳ ලම්බක තුර. ඔය තුර කොච්චරද? මේ කෝණය අංශක 60යි. මේක අංශක 60යි. එතකොට මේක කර්ණය එයාගේ දිග 2යි a. මේ දිග 2යි a. මෙතෙන්ටනේ ලම්බකේ වදින්නේ. ඔය දිග 2යි a. එතකොට මේක 2යි a මේක 60 නම් ලම්බක දුර 2යි a sin 60යි. right 2යි a sin 60යි. 2යි a sin 60යි. right 2යි a sin 60යි. ඔන්න පද්ධතිය එකෙන් පද්ධතිය දෙකෙන් ගුණ ගණිතී මෙයා සමානයි 6යි p එකෙන් එන ධන ගුණයක්. එයාට ලම්බකයක් ඇසුවොත් ඔතෙන්ටනේ ලම්බකේ වදින්. මේ කෝණය 60යි. එහෙනම් මේ රතු පාට රේඛාව කර්ණය d නම් මේක 60 නම් ලම්බක දුර d sin 60. d sin 60. දැන් ෂේප් එකේ සුළු කරා. 12යි මූල 3යි pa ඍණ 12යි pa sin 60 මූල 3 බෙදීම 2යි. 6යි pd sin 60 මූල 3 බෙදීම 2යි. සුළු කිරීම හිත ගත්තොත් මෙතන 12යි 2යි මෙතන 6යි 12න් 6ක් 6යි මූල 3යි pa සමානයි 6යි pd මූල 3 බෙදීම 2යි. මූල 3යි p මූල 3යි p කැපෙනවා. 2 2යි 3යි මෙහෙම බෙදුවම 2යි. right 2යි. එහෙනම් උත්තරය දෙන්න මේ තියෙන පද්ධතියට 6යි p ඵලයක් එකතු කරාම නව පද්ධතියේ සංප්‍රයුක්තය b ලක්ෂයෙන් ක්‍රියාත්මක වෙනවා. අයි මේ දුර ආවේ d කියලා. d කියන්නේ හරියටම මෙතන ඉඳලා 1යි දුරක් නේ. මේ කියන්නේ b ලක්ෂය. හරි. b ලක්ෂයෙන් තිරස සමග අංශක 60ක් කාණකව 6යි p සංප්‍රයුක්ත බලය තියෙනවා කියලා දාලා තියෙනවා. ඔන්න 2019 ගණන. right 2019 ගණන. ඊට පසුව 2020 ගානක් යනකොට අපිට සතහනක් ඇඳලම දීලා නේ. බලන්න 2020 කියන්නේ රොම්බසයක්. එයා අපිට ඇඳලා දීලානේ. A B C D C D මේ කෝණය අංශක 60යි. right මේ කෝණය අංශක 60යි. ඊට පස්සේ මේ පාදයක දිග දීලා 2යි a කියලා. right පාදයක දිග 2යි මීටර කියලා. බල ටික ලකුණු කරමු. AD CA PD DC සහ CB. right බල ක්‍රියාත්මක වෙනවා 10යි 1යි 6යි DC දිගේ P බලයක් මෙහා දිගේ P බලයක්. right සංප්‍රයුක්ත බලයේ විශාලත්වය නිව්ටන් 10ක්ද එහි දිශාව BC ට සමාන්තරව BC ට C අතට වූ දිශාවද පවදී ඇත. P සහ Q අගයන් සොයන්න. මෙන්න මේ බල පහෙන් කරන කාර්යම කරගන්න පුළුවන් තනි බලය තියෙන්නේ
B සිට C දිශාවට 10යි නිව්ටන් කියලා දීලා. B සිට C දිශාව කියන්නේ මේ කෝණයත් අංශක 60ක් වෙන්න එපා. මේක රොම්බසයක්නේ. මේ කෝණේ අංශක 60යි. මෙන්න පද්ධතිය මෙන්න යාගේ සංප්‍රයුක්තය. බලන්න මේ සංප්‍රයුක්තය එකලක ලම්බ සංරචක දෙකකට විභේදනය කරොත් මේ පැත්තට 10යි cos 60යි. කියන්නේ 5යි. මේ දිශාවට විභේදනය කරොත් 10යි sin 60යි. ඒ කියන්නේ 5යි මූල 3. දැන් මේකේ තියෙනවනේ නොදන්න පද දෙකක්. සමීකරණ දෙකක් ගන්න. සමීකරණ දෙකක් ගන්න. x ගේ ධන දිශාවට බල විභේදනය කරොත් එන අගය කොච්චරද? 5ක් වෙන්න ඕනේ. එහෙනම් පද්ධතියෙන් විභේදනය කරොත් ඍණ 2යි ධන p ධන 10යි cos 60. හරි. මේ දෙක ගත්තා 10යි cos 60 ඍණ q cos 60. right. රොම්බසයක් BD ටිකක් තියලා. මේ පාදයයි සමාන වෙනකොට මේකත් 60ක් වෙන්න එපා. හරි. එතකොට 6යි cos 60 යාරි. ආන්නේ කැල්ල සමානයි 5කට. මේ සංප්‍රයුක්තයෙන් එන සුළු කරගත්තොත් ඍණ 2 ධන p 10යි cos 60 කිව්වම 5යි. මෙතන q බෙදීම 2යි. ඍණ 6යි cos 60 කිව්වම 3යි. දැන් සුළු කරගත්තොත් p ඍණ q බෙදීම 2 මෙයා සහ මෙයා මේ ටික කැපෙනවා සමානයි 5යි. ඔය පළවෙනි සමීකරණය. ඔය විදියටම ධන දිශාවට බල ටික විභේදනය කරොත් 2 සහ p එන්නේ නැහැ. මේ 10 මෙහි විභේදනය කරොත් ධන 10යි sin 60. මෙහා විභේදනය කරොත් පහළට තියෙන ඉතලේ ඍණ q sin 60. මෙහා විභේදනය කරොත් ධන 6යි sin 60. ධන 6යි sin 60. ඒ අගයන් ටික සමාන වෙන්න ඕන 5යි මූල 3කට. ඒ සංප්‍රයුක්තයෙන් ඉහළට තියෙන්නේ ඔය වගේ අගයක්. 10යි sin 60 මූල 3 බෙදීම 2යි q sin 60 මූල 3 බෙදීම 2යි 6යි sin 60 මූල 3 බෙදීම 2යි 5යි මූල 3. සෑම තැනක්ම දෙකෙන් ගුණ කරගත්තොත් මූල 3යි q ධන 6යි මූල 3 සමානයි 10යි මූල 3. මෙතන 16යි මෙයාට මෙයා කෙලින්ම කැපෙනවා 6යි මූල 3 සමානයි මූල 3යි q ගේ අගය 6. අන්න q 6යි. q එකට ආදේශ කරොත් p ඍණ q බෙදීම 2 කියන්නේ 3 සමානයි 5යි p ගේ අගය 8. p ගේ අගය 8. ඔන්න p සහ q හොයාගත්තා. p සහ q හොයාගත්තා. දැන් බලමු ගාන කියවලා. සංප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාව දික් කරන ලද BA හමුවන ලක්ෂයට A සිට දුර. දැන් සංප්‍රයුක්ත බලයේ විශාලත්වය දිශාව දැනගෙන හිටියට එයා ඉන්නේ කොතනද කියලා අපි දන්නේ නැහැ. ඒක තමයි දැන් අපි හොයාගන්න ඕනේ. මම මේ සංප්‍රයුක්ත බලයේ සංරචක දෙක ඔය වගේ තැනකින් ලකුණු කරන්නම්. මෙතන ඉඳලා සංප්‍රයුක්තයේ තියෙන තැනට දුර මම නිකන් D කියලා ගන්න. D කියගේ තමයි හොයන්න තියෙන්නේ. සංප්‍රයුක්ත බලය 5ක් ඔය දිශාවට මේ පැත්තට තියෙනවා 5යි මූල 3ක්. right. දැන් ගුරුණගමු කැමැති ලක්ෂයක් වටා ගුරුණගමු. අපි ගුරුණගමු B ලක්ෂය වටානේ. එතකොට බල 1යි 2යි 3ක් එන්නේ නැහැ. හරි. B ලක්ෂය වටා ගුරුණගමු. D වටා පද්ධතියෙන් එන ගුරුණ සමානයි සංප්‍රයුක්තයෙන් එන ගුරුණය. පද්ධතියෙන් එන ගුරුණය සමානයි සංප්‍රයුක්තයෙන් එන ගුරුණය. right. B වටා ගනිද්දි මේක එන්නේ නැහැ, මේක එන්නේ නැහැ, මෙයා එන්නේ නැහැ. P ගෙන් P ලක්ෂය වටා ඍණ ගුරුණයක් ඍණ P එයාට ලම්බක දුර B සිට මෙයාට ලම්බකයක් නිර්මාණය කරොත් ඕකනේ ලම්බකය.
ඒකාන්තර කෝණ වලට අනුව මේක 60යි. කර්ණය මේ පාදයේ දිග 2යි. මේක 60යි. එතකොට මේ ලම්බකය 2යි sin 2යි sin 60යි. 2යි sin 60යි. මේ තියෙන 10න් බිලක්ෂය වටා තියෙන ඍණ කෝණයක් ඍණ 10යි. බීසිත මෙයාට තියෙන ලම්බකය. ඒත් ඉතින් මේ පාදයේ දිග 2යි. මේ කෝණය 60ක් වෙනකොට ලම්බක දිග වෙන්නේ 2යි sin 60. 2යි sin 60. සමානයි මැද තියෙන ඉතරයි පූර්ණ සංප්‍රයුක්තේ. මේ 5යි මූල 3යි එන්නේ ඍණ කෝණයක්. එයාට තියෙන දුර c. 5 එන්නේ. දැන් සුළු කරා. θ 8යි. ඒතර මෙතන එනවා ඍණ 16යි. sin 60 මූල 3 බෙදීම 2යි. මෙතන ඍණ 20යි. sin 60 මූල 3 බෙදීම 2යි. ඍණ 5යි මූල 3යි. 8යි. මෙතන එනවා මෙතන d නෙමෙයි b ලක්ෂය වටා. ඔව් b ලක්ෂය වටා c ධන 2. c ධන දැන් සුළු කරන්න. මෙතනින් 8යි මූල 3. ඍණ 5යි මූල 3යි. d ධන 2. මෙයාට මෙයා කැපෙනවා. ඍණ 18 සමානයි ඍණ 5යි ඍණ 10යි. මෙහි කියොත් ඍණ 8 සමානයි ඍණ 5යි. 8 බෙදීම 5 සමානයි. කියන්නේ ඒ ඉඳලා ඉක්කරන ලද ඒ පාදයේ ඒ සිට 8 බෙදීම 5 දුරකින් තමයි කවුරු කියන්නේද සංප්‍රයුක්තය කියන්නේ. සංප්‍රයුක්තය කියන්නේ. දැන් සංප්‍රයුක්ත බලය A සහ C ලක්ෂය හරහා යන පරිදි වාමාවර්ත අතට ක්‍රියා කරන ගූර්ණය M යුග්මයක්ද PB හා DC දිගේ අක්ෂර අනුපිළිවෙලෙන් දැක්වෙන අතට ක්‍රියා කරන එකෙහි විශාලත්වය F වූ බල දෙකක්ද පද්ධතියට එකතු කරනු ලැබේ. දැන් සතහන මේකේ වැදගත්ම දේ තමයි සතහන අද ගන්න එක. සතහන අද ගන්නවා කියන්නේ ගාන හොකට පේනවා. මේ බල ටික සියල්ල අමතක කරා. ඒ වෙනුවට ඒ බල පද්ධතියෙන් කරන කාර්ය කරන තනි බලය අපි අඳගමු. තනි බලය. එයාගේ විශාලත්වය, දිශාව, එයා ඉන්න තැන සියල්ලක්ම හොයලා තියෙනවා. right. මේ තියෙනවා රොම්බසය, ඔන්න රොම්බසය. ඔය රොම්බසයේ CD ඕන්න ඔය වගේ තැනක ඔය දිශාවට තියෙනවා 5යි මූල 3යි. මේ දිශාවට තියෙනවා 5යි. right. මේ දුර තියෙනවා 8 බෙදීම 5යි. right. 8 බෙදීම 5යි. දැන් මෙහෙම දෙයක් කරනවා. right. දැන් මොකද කරනවා කියන්නේ ඔහොම තියෙන පද්ධතියට එකතු කරනවා මොන පැත්තටද වාමාවර්ත අතට. වාමාවර්ත අතට m කියලා යුග්මයක් එකතු කරනවා. right. m යුග්මය සහ PB දිගේ දානවා f කියලා බලයක් සහ DC දිගේ දානවා f කියලා බලයක්. PB DC අක්ෂර දැක්වෙන අතර දානවා f කියලා බල දෙකක්. එහෙම දාපුවාම මේ සමස්ත පද්ධතියේ සංප්‍රයුක්ත බලය. right. ඔය සමස්ත පද්ධතියේ සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙනවලු AC හරහා. A වල ඉඳන් C දිශාවට යනවද? C වල ඉඳන් A දිශාවට යනවද දන්නේ නැහැ. කොහොම හරි එයා A සහ C ලක්ෂ හරහා යනවා. එක්ක ඉහළට යන්නත් පුළුවන් නැත්නම් පහළට යන්නත් පුළුවන්. right. අපෙන් අහන්නේ F සහ M කියන කෙනාගේ right. ඉතින් නොදන්න පද දෙකයි සමීකරණ දෙකක් ගත්තා නම් ඇති. කෙලින්ම ගමු අපි C ලක්ෂය වටා ගෝර්ණ. C
සීලක්ෂය වටා ගෝරණ ගත්තම මෙන්න පද්ධතියෙන් ගෝරණය සමාන වෙන්න ඕන සංප්‍රයුක්තයෙන් ගෝරණයට. right. පද්ධතියෙන් මම ඉස්සෙල්ලම සීලක්ෂය වටා ගෝරණ ගන්න හේතුව තමයි අර F බල දෙක කැපෙනවා. C වටා ගෝරණ ගනිද්දී F බලෙන් ගෝරණයක් එන්නේ නැහැ. right. දැන් ගෝරණ එනවා මේ පහෙන් ගෝරණයක් ගත්තොත් වෙන ගෝරණයක් වෙන පහයි පහක් වෙන්නේ මේක දිගේ C සිට ලම්බකයක් ඇහුවොත් ඕකනේ ලම්බකය මේ කෝණය අංශයයි එහෙනම් ලම්බකය 2යි sin 60යි මේ පහයි මූල තුනේ එන්නේ ඍණ ගෝරණයක් ඍණ 5යි මූල 3යි එයාට ලම්බක දුර මේ සම්පූර්ණ දිග ගන්න ඕනේ. ඔන්න ඔය සම්පූර්ණ දිග. මේ දිග 2යි. right. මේ කර්ණය 2යි. ඒතර මේක වෙන්නේ 2යි cos 60. 2යි cos 60. 2යි cos 60 කිව්වම මේ දිග 1යි, මෙතන 2යි 3යි, මෙතන තව 8 බෙදීම 5ක් තියෙනවා. සුළු කරගත්තොත් 5 3 15යි 15යි 8යි 15යි 8යි 23යි. right. 23 බෙදීම 5. 23 බෙදීම 5. සමානයි. සමාන නැහැ. තව තියෙනවා මේ යුග්මය. යුග්මයෙන් කොහෙ ගෝරණ ගත්තත් වෙන්නේ එකමක. සමානයි. අන්න සංප්‍රයුක්තයෙන් ගෝරණය දිනුවා. දැන් ඕකේ පද ටික මෙහෙට දැම්මා නම් කෙලින්ම m ගියගේ හොයන්න පුළුවන්. ඍණ 10යි sin 60 මූල 3 බෙදීම 2 23යි මූල 3යි මේ m 28යි මූල 3 සමානයි වෙන ඒ කියන්නේ m ගාගේ 28යි මූල 3 m ගාගේ 28යි මූල 3යි දැන් ආයමත් ඉතින් ලක්ෂයක් සලකලා ගෝරණයක් ගත්තා නම් හරි කොයිද ලේසි ඒ වටා ගමුනේ ඒ වටා ගත්තා නම් සංප්‍රයුක්ත වෙන්නේ නැහැ ඒ වටා ගමු ඒ ලක්ෂය වටා පද්ධතියේ ගෝරණය සමාන වෙනවා සංප්‍රයුක්තයේ ගෝරණයට right ගමු මෙතන පහෙන් එන්නේ නැහැ මේ 5යි මූල 3න් ඍණ ගෝරණයක් ඍණ 5යි මූල 3යි එයාට තියෙන දුර 8 බෙදීම 5යි 8 බෙදීම 5යි මේ තියෙන F බලය ඒ ලක්ෂය වටා ඍණ ගෝරණයක් ඍණ F ඔය බලය F බලය මෙහෙට පොඩ්ඩක් දික් කරා ඒ ලක්ෂයෙන් ඉඳන් ගැහුවා ලම්බකය මේ කෝණය අංශක 60යි පාදයක දිග 2යි ලම්බකය 2යි sin 60යි 2යි sin 60යි 2යි sin 60යි මේ තියෙන F බලය ඒ ලක්ෂය වටා තියෙන්නේ ඍණ ගෝරණයක් ඍණ F එයත් මේ බලය චුට්ටක් මෙහෙට දික් කරා ඒ ලක්ෂයේ ඉඳලා ගැහුවා ලම්බකයක් මේ කෝණය අංශක 60යි මේ දිග 2යි ලම්බක දුර 2යි sin 60 2යි sin 60 right 2යි sin 60 m යුග්මයක් කොහෙ ගෝරණ ගත්තත් තියෙන්නේ එකම දාන ඒක සංප්‍රයුක්තයෙන් වෙන ගෝරණය බිඳුවයි ඒ ලක්ෂය හරහා යනකොට ලම්බක දුරක් නොමෙත දැන් සුළු කරමු මෙයාට මෙයා කැපෙනවා ඍණ 8යි මූල 3යි මේ දෙක සුළු කරොත් ඍණ 4යි f sin 60ට මූල 3 බෙදීම 2යි එක වගේ පදනේ එකතු කරා ඍණ 2යි f ඍණ 2යි f m වෙනුවට ආවා 28යි මූල 3ක් එතනින් යනවා මෙයා සහ මෙයා සුළු කරාම තන 20යි මූල 3යි ඍණ 2යි මූල 3යි f 20යි මූල 3 සමානයි 2යි මූල 3යි f සුළු කරන්ද f කයාගේ එනවා 10ක් f කයාගේ එනවා 10ක් ඔය 2020